හරි ඔයාලා වීඩියෝ නම් 100 ගණනක් විතර දැන්න බලලා ඇති ඇමරිකාව වෙනිසුලාව ආක්‍රමණය කළා වුණු දේ. ඒ වුණාට මේකෙන් කතා කරන්නේ ඊට වඩා වෙනස්ම පැත්තක් ගැන. ඇමරිකාව පැය 72ක් ඇතුළත චීනයට අවුරුදු 20ක සැපයුම් දාමයක් අහිමි කරා. එක්සත් ජනපදයේ ඉතිහාසයේ විශාලතම අවහිර කිරීම කර ඩොලර් ට්‍රිලියන 2.5ක වත්කමක් දැනට බලෙන් අයිති කරගෙන ඉන්නවා. දශක දෙකක් තිස්සේ චීනය තම ව්‍යාපෘති ගොඩනගමින් සෑම දකුණු ඇමරිකානු රටකම අංක 1 වෙළඳ හවුල්කරු බවට පත් වුණා. ඒ වගේම දුර්ලභ පාෂාණ වලින් 70%කම වාසිය හිමි කරගත්තා. ඒ සම්පත් AI, EV සහ පුනර්ජනනීය බලශක්තිය බලගන්වන ඛනිජ සම්පත් වුණා. ඔවුන් සම්පත් මිලදී ගැනීම විතරක් නෙවෙයි. සැපයුම් දාමය ගොඩනැගුවා. සැපයුම් දාමය කියන්නේ පාලනය. දකුණු ඇමරිකාව සතුව ගෝලීය ලිතියම් සංචිත වලින් 60%ක්, ගෝලීය තඹ සංචිත වලින් 40%ක් තියෙනවා. ඒවා 2035 වන විට ඇමරිකන් ඩොලර් බිලියන 350ක වටිනාකමක් ඉක්මවා යනවා ඇතේ කියලා පුරෝකථනය කරලා තියෙනවා. මේ අතරේ රටවල් පැති තෝරගනිමින් ඉන්නවා. ඒ කියන්නේ පැරණි සිතියම ආයෙත් නිර්මාණය වෙමින් පවතිනවා. තාත් පැත්තකින් බැලුවොතින් 1600 ගණන්වල ලන්දේසීන් කොළුබඩු මාර්ග පාලනය කරා. 1800 ගණන්වල බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය රෙදිපිලි සැපයුම් දාමය පාලනය කරා. ඒ වගේම ලෝකයේ සුපිරි බලවතා බවට පත් වුණා. 1970 ගණන්වල ඔපෙක් තෙල් බෙදා හැරීම හිමි කරගත්තා. ඒ කියන්නේ ගෝලීය ආර්ථිකය ප්‍රාණ ඇපයට තබා ගැනීමක් වගේ දෙයක්. 2025 AI පාලනය කරන ඕනම කෙනෙකුට ඊළඟ සියවසේ ඛනිජ සැපයුම් දාමයක් අවශ්‍ය වෙනවා. මේක දැන් වැදගත් වෙන්නේ මේ නිසා. AI බලශක්තිය ඉල්ලුම දරාගත නොහැකි මට්ටමකට ලං වෙනවා. 2035 වන විට Nvidia-හි මුළු බලශක්ති ජාලයෙන් 160%ක්ම AI වලටත් ලබා ගැනීමට සැලසුම් කරලා තියෙනවා. AI super computers, battery, data centers වලට ඕන කරන ලිතියම්, තඹ, ඒ වගේම දුර්ලභ ඛනිජ ද්‍රව්‍ය අවශ්‍ය වෙනවා. සැපයුම් දාමයක් නැත්තම් AI විප්ලවයක් නැහැ. නමුත් ඇමරිකාව මේක අනිත් පැත්ත දැම්මා. වෙනිසුලාවේ මේ අවහිර කිරීම පැහැදිලි පණිවිඩයක් දීලා තියෙනවා. ඒ තමයි ඇමරිකානු වෙළඳ පොළවල් හෝ චීන හවුල්කාරීත්වය තෝරා ගන්න. ඒ දෙකම නෙවෙයි දෙකෙන් එකක් කියලා. ආසියාවේ දැන්ටමත් මේක සිදුවෙමින් පවතිනවා.